ඒ ගයිස් ඔන්න ඔයාලට මේ පාර අවුරුදු වලට කලින් ව්ලොග් එකක් කොහොම හරි මං ගෙනාවා. මං හිතුවා මේක අවුරුදු වලට කලින් මට අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි ඉතින් මම ඉතින් ඇත්තට මේ වීඩියෝ එක කරේ අවුරුදු වලට කලින් මම මොනවද කරේ කියලා ඔයාලා එක්ක ෂෙයා කරගන්න. මමට චුට්ටක් සනීප වෙලා තියෙන්නේ. සනීප නැතුව හිටියා සති දෙකක් විතර. තාමත් එච්චරම හොඳ නෑ. ඒකට දැන් ටිකක් කලින්ට වඩා හොඳයි. අද ඉතින් මම යනවා මේක ඔයාලා මගේ Instagram එකේ දකින්න ඇති. ඇත්තටම අද අලුත් දෙයක් තමයි try කරන්න. ඉතින් මං හිතුවා ඒක ඔයාලට සමහරකට මේක වටින්න පුළුවන් අලුත් දෙයක් හින්දා මං හිතුවා ඔයාලා එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. අද යන්නේ අද කොහොමත් මම monthly මම කොහොමත් shave කරන එක නවත්තලා දැන් අවුරුද්දකට කිට්ටු වෙනවා. මොකද මගේ අපි කියන්නේ strawberry skin කියලා. මං හිතන්නේ මං හරි කොහොම හරි මට එහෙම එන්න ගත්තින්ද මම ඒක සම්පූර්ණයෙන්ම නවත්තලා මං වැක්ස් වලට මාරු වුණා. මොකද මගේ ගොඩාක් ඩැමේජ් වුණා ස්කින් එකේ එකකින්. ඉතින් මං හිතුවා මට ඒකට වෙන විදියක් හොයාගන්න වෙයි කියලා. ඒකින් තමයි මම වැක්ස් වලට මාරු වුණේ. ඉතින් අද අලුත් මේ මම කලින් යූස් කරලා තියෙන hot wax දෙකටම යූස් කරේ hot wax තමයි. ඉතින් මං හිතුවා මේක අලුත් එකක්. ඇත්තටම මම මේ ලංකාවේ මම වෙන තැන්වල කොහෙවත් ඇත්තටම ලංකාවේ දැකලා නෑ. මම වෙන රටවල් වල දැකලා තියෙනවා වීඩියෝස් නම් එහෙම වෙන රටවල් වල අය කරනවා. ඒකට ලංකාවේ එහෙම දැකලා නෑ. ඉතින් අද මම යන්නේ මේ වැක්සින් එක කරගන්න. ඉතින් දැන් අපි යන්නේ සලූන් එකට. මම අද කරගන්න යන වැක්ස් එක ගැන කිව්වොත් ඒකට කියන්නේ ශීරා සුගරින් වැක්සින්. ඒක ඇත්තටම 100% natural. ඒ විතරක් නෙමෙයි ඇත්තටම මට ඉතින් මම දන්නේ නැහැ කොහොමද අනිත් අයට කියලා. මම මගේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඇත්තටම මට නම් එච්චර රිදුනේ නෑ. සාමාන්‍යයෙන් අනිත් වැක්ස් වලදී පොඩක් රිදෙනවනේ. ඇත්තටම මට රිදුනේ නෑ. ඒක විතරක් නෙමෙයි දැන් මම වැක්ස් එක කළා 2 weeks වගේ වෙනවා. ඒ කියන්නේ hair growth එක උනත් හරිම හිමින් තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම මේක අපිට ඉතින් ලේසි ඒක. මෙයාලගේ ඒවා ඒ කියන්නේ වැක්සින් විතරක් නෙමෙයි මෙයාලගේ වෙන සර්විසස් උත් තියෙනවා. nails or hair ඒ වගේ දේවලුත් කරගන්න පුළුවන්. සැලූන් එක ගැන කිව්වොත් මෙයාලා ladies only සැලූන් එකක්. ඉතින් ඔයාලට safety එක ගැන ඒ දේවල් ගැන කිසිම විදියකට worry වෙන්න දෙයක් නෑ. customer service එකත් ඇත්තටම හොඳයි. ඔහොම තමයි ඊට පස්සේ ඉතින් මගේ වැක්සින් එක උනේ. ඔයාලට කලින් වීඩියෝ එකේ දැන් වීඩියෝ එකේ වෙනසක් පේනවා ඇති. කොහොම හරි ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර මේ වගේ තත්ත්වයක් තමයි තියෙන. ඉතින් අවුරුදු ලං වෙලා හින්දා ගෙදර පේන්ට් කරනවා අපේ. ඉතින් ඊට පස්සේ ඉතින් අපේ රූම් එක ආස් කරගෙන ඉතින් බෙඩ් ෂීට් මාරු කරලා ඒ ටිකත් ඔක්කොම පිළිවෙලකට කරගන්න තමයි දැන් හදන්නේ. මොකද ඇත්තටම ওই දවස් ටිකේ හොඳටම අසනීප වෙලා හිටියේ. ඔය බෙඩ් ෂීට් මාරු කරන දවස් ටිකක් හොඳ වෙලා හිටපු හින්දා ඒ වැඩ ටික ඉක්මනට ඉවර කරගත්තා. මොකද නැත්තම් වැඩ කොට ගහනවා ඔක්කොම. ඇත්තට සමහරක් වීඩියෝස් ඔයාලට මට ගේන්න බැරි වුණා අසනීප වෙලා හිටපු හින්දා. සති දෙකක් විතර අසනීප වෙලා හිටියා. ඉතින් අර සමහරක් දේවල් ටිකක් හොඳ වුණාම කරගන්න පුළුවන් වුණත් මට වීඩියෝ කරන්න තමයි මූඩ් එකක් තිබ්බේ නෑ.
නිවාඩුවට කරන දේවල් ගොඩක් ප්ලෑන් කරන් හිටියත් ඒව කිසියක් කරගන්න බැරි වුණා. ඇත්තටම ඔයාලට කියන්නේ ඔයාලත් මේ දවස්වල චුට්ටක් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ එළියට කොහේ හරි යනවා නම් මං කියන්නේ දැන් ආයි නිවාඩුවට වෙලා ඔෆිස් එකෙන් පටන් ගද්දි ඉතින් පුළුවන් නම් මාස්ක් එකක් දාන්න. ඔයාලා බස් එකේ මෙහෙම යනවා නම් මාස්ක් එකක් දාන් යන්න. මොකද මේ හැද්දෙන එක නම් මාරම අමාරුයි. කාටවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. එච්චරටම අමාරු වෙනවා. ඉතින් ඔයාලත් පරිස්සමින් ඉන්න. හරිම අමාරුයි. පුදුම අමාරුවක් තිබ්බේ. ඒ කියන්නේ කිසිම වැඩක් කරගන්න බෑ. ඒ කියන්නේ ඒක ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ ඉක්මනට අපි හිතන තරම්. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න. ලෙඩ වෙන්න එපා. ඇත්තටම අපි එක ප්ලෑන් තියාගෙන හිටියා කොහේ හරි යන්න. ඒවා ඔක්කොම කැන්සල් වුණා. ඊට පස්සේ මේ ලෙඩෙත් එක්ක ඉතින් මොනා කරන්නද? කොහොම හරි ඉතින් ඕවා කෙවල් ඉතින් ආස්පස් කරලා ඕවා කරලා ඉවර වෙලා ඉතින් ඊට පස්සේ යුද්ධය තමයි තියෙන්නේ. ගිෆ්ට්ස් ගන්න එක. ඒක නම් ඇත්තටම යුද්ධයක්. හරිම අමාරුයි. තෑගි තෝරනවා කියන එක මට පර්සනලි මන් දන්නේ නැහැ. හරිම අමාරු වැඩක්. අසනීපත් වෙලා හිටින්දා ඒ කියන්නේ තව ටිකක් අමාරුණා ඒ වැඩේ කරගන්න. ඉතින් අතන සැරින් සැරේට එක එක තැන් වලට යන්න වුණා. ගිෆ්ට්ස් ගන්න ඉතින් එක එකයි කැමති එක එක දේවල් වලටනේ. ඉතින් හොඳම දේ ගන්නවත් එක්ක ඉතින් හොඳම දේ අපි කැමතිත් ඉතින් දෙන්න හොඳම දේ ලස්සන දේ ඉතින් ඒව හොයන්න ඉතින් ලේසි නෑ. කොහොම හරි ඉතින් මම නම් ගිෆ්ට්ස් ගත්තා හැමෝටම. අපේ අක්කිලා දෙන්නට නම් මම කලින්ම එදිනට මං හිතාගෙන හිටියා මෙහෙම දෙයක් දෙනවා කියලා. මට හරි ආසාවෙන් හිටියා මේ මං වලට එක පුළුවන් වුණොත් පෙන්නන්නම්. මම වීඩියෝස් ගත්තා ගිෆ්ට්ස් වල. ඒවට මං ගිෆ්ට්ස් පෙන්නන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ නේ. ඒතකොට එයාලට දෙද්දි එයාලා මේ වීඩියෝ එක දැක්කොත් ඉතින් මං ඒක පෙන්නන්න කියේ නෑ. ඒකින්ද කොහොම හරි මේකෙන් පස්සේ වීඩියෝ එකේ සමරකිට ඔයාලට ඒක බලන්න පුළුවන් වෙයි. ඉතින් මං එයාලට ලස්සන කියුට් දේවල් තමයි මේ සැරේ දෙන්න ලෑස්ති කරලා දෙන්නටම ඉතින් එක වගේ ඒවා. කොහොම හරි ඉතින් අපි බඩු ටික ගන්න දෙතුන් පාරක්ම ගියා. ඉතින් ඒ හැම එකම නම් වීඩියෝස් මට ගන්න බැරි වුණා. කොහොම හරි මම ඉතින් ඔය shopping කරන්න ඇති ගොඩක්ම මටත් ගත්තා. ඉතින් මම ඒවා නම් ඔයාලත් එක්ක share කරගත්තා. ඉතින් අපි බලමු. අද මම මේක හිතනවා අවුරුද්දට කලින් ඔයාලට කොමාරි ඔයාලා එක ෂෙයා කරගන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි මම ගියා අද පොඩ්ඩක් එළියට. මට ඒ වල වීඩියෝස් නම් මුකුත් ගන්න බැරි වුණා. මාරම සෙනගක් ඉන්නේ පාරේ. ඉතින් හරිම කලබලකාරී. ඉතින් මට ගන්න හිතුන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් මං හිතුවා මම ගත්ත දේවල් මං ගියා පොඩි shopping අවුරුදු shopping. ඉතින් මං හිතුවා මම ගත්ත දේවල් ඔයාලා එක්ක share කරගන්න. කොහොම හරි ඉතුරු ඒවා මට තමයි ගත්තේ. ඊට පස්සේ අපේ යාළුවට එයාගේ gift එක මං එයාගේ අතේ මේ ඇව්වා. ඉතින් ආයි ඕක අවුරුද්දට කියලා අමුතුවෙන් දෙන්න ඕනේ නේ. එයාටත් ගත්තා. එයාට shirt එකක් එයාටත් ගත්තා. ඒකත් ලස්සනයි. එයාගේ එක එහෙමම දුන්නා. ආයි අවුරුද්දට කියලා අමුතුවෙන් නෑ. කොහොම හරි අද මම ගියා මම මේක ගන්න හිටපු එක. මට මේ හරි ෆවුන්ඩේෂන් එකක් හොය හිටියා. කොහොම හරි මං වියාන එකෙන් එයාලගේ අර HD කියන එක මම ඒක එහෙම try කරලා නැහැ. මම ඉතින් අද ගිහිල්ලා එයාලගේ ටෙස්ට් කරලාම ගාලම බැලුවා කොහොමද කියලා. මේ මම ඉතින් ආයි මොකක් හරි මේකප් මොකක් හරි එකක් දැම්මොත් ආලා එක share කරගන්න කොහොමද කියලා මේක. අපි බලමු. මේක ගත්තා. මේක 4550ක් වෙනවා. ටිකක් ගණන්. මං සාමාන්‍ය ඉතින් ෆවුන්ඩේෂන් එකක් ඒ වගේ ගණනක් ඉතින් වෙනවා නේද? කොහොම හරි මම ඊට පස්සේ ලේඩි ජී එකට ගියා. මේක ඇත්තටම අවශ්‍ය දෙයක් නෙමෙයි. ගත්තේ වලට ගියපු කියලා ගැනුණා.
මම මේ බෙඩ් ෂීට් එකක් ගත්තා. ඒක නම් ගොඩාක් කියුට් එකක්. ඒක ගත්තා. ඒකත් 4000 ගාණක් වෙනවා. කොමාරි ඊට පස්සේ මේ පිලෝ කේස් වගේක් ඒවා ටිකක් ගත්තා. ඒකයි ඒක හරිම අර සොෆ්ට් එක. ඒකයි එකෙන් බ්ලූ එකක් ගත්තා. ඊට පස්සේ ක්‍රීම් එකක් ගත්තා. ඒ ටික තමයි ලේඩි ජේ එකෙන් ගත්තේ. ඊට පස්සේ හොඳ මොක ඊට පස්සේ ඇඳුම් වගේක් ගත්තා මම. මේක ආයි අම්බෝ ඇඳුම් ගන්නවා කියන්නේ පුදුම සෙනගක්. මං හරිම ආස නැති වෙලේ තමයි මේ පොරකක ඇඳුම් ගන්නවා කියන එක. කොහොමද ඉතින් ආයි යවෙන්නේ නැති හින්දා ගත්තා. ඉතින් මේක නම් මන් ටිකක් ආස එකක් පින්ක් කලර් එකක් මේක. ඒක හරිම ඒකනේ ඩෙනිම් එකකට වගේ මාර නිකන් ලස්සනයි වගේ හින්දා මම ඒක ගත්තේ. බලමු ඔයාලා එක්ක කොප්පරි එම වීඩියෝ එකක් තිබ්බොත් මම දාන්නම්. ඊට පස්සේ ආයි මම බ්ලූ කලර් ඩ්‍රෙස් එකක් ගත්තා. මේක යුනාට මේ මට හරි සයිස් එක එක සයිස් එකක් චූටි වෙන්න ඕනේ. මේක මම මේ ලාර්ජ් එකක් ගත්තේ. මේ මීඩියම් එකක් වෙන්න ඕනේ. බ්ලැක් කලර් තිබ්බා. ඊට පස්සේ ඒක නම් හරිම සයිස් එක තිබ්බා. ඊට පස්සේ ඉතින් මට බ්ලැක් කලර් මේ වගේම එකක් තියෙනවා. ඉතින් මම වැඩක් නැහැ නේ එහෙම. ඒකින්ද මම බ්ලූ එක ගත්තා. හරි ඒක ලස්සනයි ඉතින්. කොහොමද ඊට පස්සේ ගත්තා ඩෙනිම් ස්කර්ට් එකක්. මම මේකත් හොය හිටපු එකක්. මේ බ්ලැක් කලර් මට මේ අර ඩෙනිම් බ්ලූ කලර් එකෙන් නම් තියෙනවා. මට බ්ලැක් එකෙන් තිබෙන්නේ නැති හින්දා මම බ්ලැක් එකෙන් එකක් ගත්තා. ඒකත් ලස්සනයි. මේ ඔක්කොම මේ අනිවාර්යෙන් එන්දාම ඉතින් ඔයාලා එක්ක ෂෙයා කරගන්නවා. එච්චරයි ගත්තේ. මේ වෙලා ගියා මාරු විදිහට. ඒ කියන්නේ තැන් ගොඩකට ගිහිල්ලා ගත්තේ තැනට ගිහිල්ලා ඒක තමයි වෙලා ගියේ. මේ ඔයාලා එක්ක තව මම ඉතින් ෂෙයා කරගන්න පුළුවන් මේ අවුරුද්දට අපි මොනවද කරේ කියලා. එහෙනම් බලමු. අද මම මේ යන්න හදන්නේ ලෑස්ති වෙලා මගේ නේල්සුයි මගේ හා කට් එකකුත් මම දාගත්තා එතන සැලොන් එකෙන්ම. නේල්සුත් එයාලටම කියලා මම මේ පාර කරගත්තේ. ඉතින් මම මේ පාර යලෝ කලර් දෙම මං දාන්න නැති කලර් එකක් යලෝ කියන එක. කොහොම හරි මං යලෝ වලට මාරුණා දැන්. ඇත්තටම නේල් ආර්ට් එක ලස්සනට යාලා කරලා දුන්නා. ඔයාලම බලන්නකෝ ඒක. මගේ අලුත් හෙයා කට් එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක හොඳයිද නැද්ද කියලා. ඉතින් කොහොම හරි අදට එච්චරයි. ඉතින් ආයිත් ඉතින් අවුරුද්දෙන් පස්සේ තමයි ඔයාලට වීඩියෝස් ගේන්නේ. අවුරුදු වීඩියෝ එකත් එක්ක එහෙනම් ආයේ ඔයාලා එකතු වෙන්නම්. එහෙනම් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම යනවා. මේ gifts හැමෝටම ගත්තා. ඉතින් ඒ වල videos නම් නෑ. ඉතින් I hope you guys enjoyed this video. Thank you for watching. Bye.